සානකයි වයිෆු ට්‍රිප් එකක් යන්න හදන්නේ. මං කාලෙක කොහෙවත් ගියෙත් නෑනේ. ඒකයි යන්නේ. වන් ඩේ එකක් අද ගියා හිටාවා. මේ උඹේ සිලා බෑග් එක මරුවා. සුපිරියට ඉඳ දිනවා. ආයමු. මස් කාලක්ද? මේ මොකද මේ? මොකද අහන්නේ? මෙච්චර බෑග්? ඉතින් අනේ මගේ ඇඳුම් තියෙන්නේ. හදිසියක් වුණොත් හෙට එන්නනේ යන්නේ මේක වන් ඩේ ට්‍රිප් එක. මොකටද ඔච්චර ඇඳුම්? මගේ ඇඳුම් තියෙන්නේ මේකේ විතරයි. ඒකට අනිත් ඒවා? අර පොඩි එකේ අපේ බබාගේ ඇඳුම්. බබාගේ? බබා තාම හම්බුනේත් නෑනේ. හදිසියක් වුණොත් ඒකට අරකේ මොනවද? ඒකේ තියෙන්නේ මගේ රත්තරන් බඩු, පැන්න සහතික, ඉඩම් ඔප්පු ඒ වගේ ඒවා. පිස්සුද? පිස්සු දහන්නේ හොරෙක් පැන්න. අපිත් ගෙදර නෑ. හදිසියක් වුණොත් අර කළු එකේ මොනවද? ඒකේ අර තාප්පේ බඳින්න ගෙනල්ලා ඉතුරු වෙච්ච සිමෙන්ති කොට්ට භාගයක් දාගත්තා. ඈ? ඈක් තමයි. අල්ලපු ගෙදර ගෑණි දැක්කනම් ඕක ඉතුරු වෙයි. හදිස්සියකට ගන්න සිමෙන්ති ටිකක්වත් නැති වෙයි. ඒක රීටි බෑග් එකේ? ඊයේ ගෙනාපු ඇන්තූරියම් පැල ටිකානේ. ඇන්තූරියම් පැල? පෝච්චියක් ගත්තේ නැද්ද? පෝච්චියක් මොකටද? හදිස්සියක් වෙලා ගත්ත පැල ටික ඉඳන් ඕනවද? ඇත්තමයිනේ. මේ වාගේ සිලා බෑග් එකේ ඉඩ තියෙනම් මෙන්න මේ පෝච්චියක් දාගන්නකෝ. ඈ? සිලා බෑග් එකේ හොඳට ඉඩ තියෙන හින්දා හොඳයි. අනික හයිය. ට්‍රිප් යන්නද? බෑක් කරන ලෙවල් එකේ ට්‍රැවලර්ස් ලටද? ඉස්කෝලේ යන අයටද? බෑග් නම් සිලා තමයි. අනික මේකට අවුරුද්දක වොරන්ටි එකකුත් දෙනවනේ. වෙබ්සයිට් එකකුත් තියෙන නිසා ඔයාලට තෝරලා බලලා හොඳට කම්පෙයාර් කරලා ගන්න පුළුවන්. ගෙදරටම ඩිලිවර් කරනවා. සිලා. ඒ බබා මේකේ තව ඉඩ තියෙනවානේ. අර මුදුල්ලිය ගහලා ඉතුරු වෙච්ච අන කිලෝ එකක් දාගමුද? එන්න කිලෝ එකක්?